මට මේ වෙලාවේ රට මේ වගේ තිබුණාට ඉන්වෙස්ට්මන්ට් ගේන්න පුළුවන් කියලා මම හිතනවා. මම හිතන්නේ මට ඒක ලොකු අභියෝගයක් නෙවෙයි. පාස්පෝර්ට් පෝට් සිටි වගේ හැම ඒරියා එකම තියෙනවා. පාස්පෝර්ට් ගත්තොත් එහෙම මම හිතන්නේ සුමානයක් වගේ කාලයක් ඇතුළත අපිට මාතරින් නුවරින් ඒ වගේම වවුනියා වගේ ප්‍රදේශවලින් දවසෙන් පාස්පෝර්ට් ගන්න වැඩපිළිවෙලක් දැනටමත් මම කතා කරලා තියෙනවා. එහෙමයි මම යුද්ධේ තියෙන වෙලාවෙත් ගෙනාපු එකේන හින්දා මට ඒක එච්චර ප්‍රශ්නයක් නෙවෙයි. මෙහෙමයි දැන් අදනේ මම නැවට නැග්ගි දෙන්න මට තව සුමානයක් දෙකක් මම එතකොට හරියටම කියන්නම් මොකද කරන්න පුළුවන් කියලා. ආයෝජන මණ්ඩලයේ ඕගොල්ලෝ දන්නවා කාගේ හරි අප්‍රූවල් එකක් ගන්න ගියොත් මාස 2-3ක් යනවා. ඒ ඕගොල්ලෝ අඟහරුවාදේ ඉඳලා බලන්න මම දවසෙන් අප්‍රූවල් එක දෙනවා. මම සාමාන්‍යයෙන් කටින් විතරක් කියන කෙනෙක් නෙවෙයි. මම ඕගලන්ට රෝඩ් මැප් එක 2 weeks වලින් දෙනකොට මම ලියලා තමයි දෙන්නේ. මේ වැඩ ටික අපි කරලා ඉමුකෝ. එතකොට ඒ ප්‍රශ්න වලට උත්තර හම්බෙයි. අපි හැමොත් එක්කම හොඳයි. මොකද හැමොත් එක්කම එකතු වෙලා තමයි රටක් ගොඩ ගන්න පුළුවන්. ඔබතුමාගේ ව්‍යාපාර ඔබතුමාට මග ඇරෙයිද? මම ව්‍යාපාර වලින් එළියට ඇවිල්ලා තමයි මේ හැමතෙකම බාරගත්තේ. ඉතින් ඒක හින්දා ඒ ගැන එච්චර මම